ඒකට පොඩි උත්තරයක් දෙන්න. හරිද? අහලා බලමයි A level වලට පාඩම් කරන්න ඕනේ කොහොමද? හරිද? මේ බයෝ කරලා මේක තමයි මැසේජ් එකක් දාලා අහලා ඉන්නේ. කොහොමද දැන් මේකට පාඩම් කරන්නේ? දැන් අපල O level වලට පාඩම් කරන්නේ නේ. පාඩම් කරේ නැත්. පාඩම් කරේ නිකන් ගිහින් ලියලා මොනවාද දැන් නේ. රිසර්ච් දෙනානේ තරිය දාසේ ගියේ අගෝස්තු වලට කලින් වගේ ඉන්නේ නේද? අගෝස්තු වගේ දින එක මොකද ඒතකොට ස්කෝලටක් ගන්න. හරි. මොනවාද දැන් මම කිව්වට මේ මාර්ච් ජූලයි පටන් අරන් කරගෙන යන්නේ. හරිද? කඩායට ඉන්නේ උගන්න්නේ යනවා. හරිද? එහෙම තියෙනවා. මාර්ච් වල පටන් අරන් උගන්වනවා. අපේ ස්කෝලේ ඉතරක් නැහැ. ඉතින් මේ A level වලට වැඩ ටික කරගන්න ඕනේ. ඒතරනේ දැන් මේ මගේ පර්සනල් අදහස් හොඳේ මොනවද නැතෝ මේ මම කියන්නේ ස්ට්‍රැටජිකලි හොයාගත්ත දේවල් මේ මොකක්ද මේ already existing concept ටික කොහොමද අපිට මම විශේෂ කරන්නේ බයොලොජි වල කෙමිස්ට්‍රි වලට ඇප්ලයි කරනවා ෆිසික්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? මම මුලදීම කියලා දෙන්නේ ඒතර මොකද දැන් 2025 වරුත් මගෙන් අහනවා මේ පාඩම් කර කියන්නේ වැඩ කරනවා. හොඳ මල්ලියනේ. හරිද? අපේ ක්ලාස් එකේ උතුම් විදිහට පාඩම් කරනවා. ඒ වුණාට ලකුණු මදි. හේතුව පාඩම් කරන විදිය තියෙන වැරද්ද. සමහරවිට උඹලා මහන්සිලා වැඩ කරනවා. ඒ වුණාම පට්ට විදිහට එපා වෙනවා. ඒ වැඩ කරන්නේ නැතොත් නිකන් ඉඳලා ලකුණු 5 10ක් ආවොත් උඹ ගානක් නෑ හරියට නිකන් නීටි. හිතපුවා උදේ ඉඳලා රාය වෙනකම් පාඩම් කරලා ඒ නම් 35 40ක්. එතකොට සබ්ජෙක්ට් එකේ ඉන්න එපා වෙනවා. ඇයි ඒ කියන්නේ සබ්ජෙක්ට් එකේ නෙවෙයි අවුල දෙන්නේ. එතකොට උඹ සබ්ජෙක්ට් එකට තමයි කෙමිස්ට්‍රි මහා ජරා එහෙනවා කියන්නේ. පාඩම් කරන විදිය තමයි අවුල තියෙන්නේ. තේරුණාද? ඒතර පාඩම් කරන්න O level වලට කරා වගේ A level වලට කරන්න අමාරුයි. මම මේ කියන්නේ බේසික් concept ටික අපිට ඇප්ලයි කරන්න පුළුවන් මතක ශක්තිය වර්ධනය කරගන්න සහ බයොලොජි පාඩම් කරන්න. මේවා මැත්ස් වලට ඉතින් වැඩක් නැහැ ගොඩක් ඇනලිටිකල්. හැබැයි කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට අදාළයි. පළවෙනි දේ තමයි මේක අපි ගන්න ඕනේ කොහේ ඉඳන්ද මේ පාඩම කියන එක එන්නේ කියලා. හරිද? මේ එක්සෑම් සිස්ටම් එකත් එක්ක මේ පාඩම් කරන එක ආවම හරිද? දැන් පාඩම් කරනවා කියනකොට මතක තියාගන්න එක නෙමෙයි මේ. හැබැයි දැන් මතකේ ගත්තොත් එහෙම මම දැන් පාඩගෙන් ඇහුවොත් එහෙම මොකක් කරනවද පරණ මතකයක් සතුටු දෙයක්. හරිද? අපි හිතමු බර්ත්ඩේ එකක් නැත්තම් ශිෂ්‍යත්ව පාස් වෙච්ච දවස් දැන් ඉස්සරහට රිසල්ට් ආව ඕලේ රිසල්ට් ආව ඕව මතක හිටියවනේ. දැන් මතක් කරන්න කිව්වොත් ඇස් දෙක වගේ මොකක් හරි දැන් පරණ දෙයක් මතක් කරන්න කිව්වොත් ඔයාගේ ජීවිතේ ටිකක් හොඳ සිටුේෂන් එක. එක්ක හොඳට සතුටු දවසක්. නැත්තම් පට්ට ඉදිරියට චාට් එකක් කුජීතලාගේ ජරා දවසක්. හරිද? ආයේ වීඩියෝ ඔඩියෝ ඔක්කොම එක්කේනා නේද? මේදා මේක මෙහෙම වුණා අරේ වුණා අරක මගේ ඇඟේ හැලුණා ඕම මතක් වෙලා ලස්සනට යනවා නේ. ඒ හේතුවෙන් මේ මෙමරි කියන concept එක අපේ brain එකේ store වෙලා තියෙනවා. තේරුණාද? ඒ වගේ පාඩම් කරන ඒවාත් අපි store කරනවා. එකම අවුල තියෙන්නේ ඒක අපිට retrieve කරන්න අමාරුයි. තේරුණාද? අර වගේ ඒවා ඒ emotion එකත් එක්ක බැඳලා තියෙන නිසා. ඒ තියෙන සතුට, ඒ තියෙන දුක, ඒ තියෙන තරහ, වක්කර බූට් එකක් ආව දවස හරි නැත්නම් චාට් රයිඩක් වෙච්ච දවස හරි ඒවා මතක් කරොත් ඔක්කොම ටක් ගාලා ඊට ගන්න පුළුවන්. තේරුණාද? ඇයි ඒවා ඔයාලගේ emotions එක්ක බැඳලා තියෙන්නේ. තේරුණාද? මේ මෙමරි කියන එක එන්නේ ළමයි කොහෙද අපේ මේ ගබඩා වෙන්නේ මේ දත්ත මොලේ කොහෙද ගබඩා වෙන්නේ මොන අතරද මොන සයිඩ් වලද මේ මොන සෙල්ස් වලද මේ ස්ටෝර් වෙන්නේ ඈ බ්‍රේන් එකේ මොනවද තියෙන සෙල්ස් ගන්නවද ඒවත් තිබුණේ ඔය නියුරෝන්ස් කියලා අහලා දෙන්නේ නර්ව් සෙල්ස් නියුරෝන් මෝටර් නියුරෝන් සෙන්සර් නියුරෝන් ඕම දෙනවා මේ නියුරෝන්ස් ඇතුලේ තමයි අත්‍තරම කියන්නේ නියුරෝන්ස් එන්න ලොකු concept එකක් නේ හරි මම සරලවම කිව්වා නියුරෝන්ස් තමයි මේකට ඉන්න ඕනේ. මොකක් හරි දෙයක් ඔයාලට රිට්‍රීව් කරන්න ඕන නම් ළමයි නියුරෝන් දෙකක් අතර තියෙන ඒ නියුරෝන කනෙක්ෂන් එකේ ස්ට්‍රෙන්ත් එක තමයි ඒක රිට්‍රීව් කිරීමේ හැකියාව රඳාපවතින. දෙයක් ස්ටෝර් කරන එකයි ආයෙ ගන්න එකයි. තේරුණාද? ස්ටෝර් කරගන්න ලේසි. ගන්න හොයන්න තමයි අමාරු. දැන් ඔන්න O level science paper එක ලියන්න ගියා. අහලා තිබ්බ මොකක් හරි එක. අම්මට උඩ මතක නැහැ. මතක් කරනවා මතක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් දැන් බෑ කනාසුටක් ආනාර වුණා කියලා ගහලා ආවා. හරිද? ඊට පස්සේ මොන්න දැන් ඉන්නවා. පහවදා මැත්ස් පේපරේ නේ.
හරි සයන්ස් ක්ලාස් අප් මැත්ස් කියවෝ මැත්ස් එකට යන්න උදේට දත් මැද මැදදී අම්මට උඩු මේකට අරකනේ උත්තරේ කියලා එකපාර මතක් කරලා ජීවිත එකපාරක් ඔය වාර විභාගෙට හරි අද මෙයා කර කර ඉන්නවා සතියකට පස්සේ බක්කගායිත් එකපාරට අම්මාට ඉතින් අරකට උත්තරේ මේකට කියලා මතක් වෙනවා තේරෙනවද වෙලා දිනනකොට මට නෑ වෙලා ඒ ළමයි ඔයාලා මොකක් කරේ එකක් මතක් කරන්න දාපු මොහොතින් ඉඳන් ඔයාගේ බ්‍රේන් එකක් ටිකක් සර්ච් එන්ජින් එකක් වගේ තමයි. එයා ඒක සර්ච් කරනවා. තේරුණාද? ඔයාගේ අර සර්ෆේස් මෙමරි එක හොයාගන්න නැත්තම් ගැඹුරු මතකයක් ඇතුළේ නම් තියෙන්නේ. හොයාගෙන යනවා. වැඩේ දෙන්නේ Google ලගේ ෆාස්ට් නැහැ ඉතින්. ඉතින් ඒතර අර සතියක් විතර ගිහිල්ලා කොහොම හරි පොර හොයලා දෙන්නවා වැඩ. බැලලා වැඩක් නැහැ ඔය. හොයලා දෙනවනේ කවදාද ඉතින්. දාලා නැති එකේ වැඩක් නැහැ. තේරුණාද? ඉතින් ඒක කරන්න තියෙන හොඳම දේ තමයි ළමයි. පළවෙනි දේ neuronal connections strengthen කරන්න ඕනේ. තේරුණාද? ඒකට තියෙන ලේසිම දේ තමයි recall කරන එක. නැවත මතක් කරගන්න. දැන් කොහේ මම පාඩම් කරනවා කියලා පොත පෙරලන් පාඩම් කරාට මතකෙ ඉන්නේ නැහැ. අදත් පාඩම් කරනවා, හිතක් කරනවා, අනිද්දාත් කරනවා. හැමදාම උදේට නගිනවා, පොත් මේස කරනවා, උඩින්ම දින පොත ගන්නවා, පෙරලා ගන්නවා පිටුවක්, කියවනවා මුලින්දාකට වහනවා, යනවා ඊළඟ දවසේ තව කොහෙන්ද පොතක් ඇදලා ගන්නවා. මතක හිටින්නේ පාඩම් කරනවා ඒ උදේ ඉඳලා යනකම් පාඩම් කරනවා තේරුණාද එතන මේ රිකෝල් කරන එක එනම ඉම්පෝටන්ට් ආය නැවත ආවර්ජනය කිරීම මම දැන් කියන්නේ මගේම හරිද එතකොට තමයි මේකේ පොඩි ටෙක්නික් එකක් දෙනවා මේ පේමන්ට් තියරි කියලා මේකට කියන්නේ හරිද මෙයා කියනවා දෙයක් මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි ළමයි තව කෙනෙක්ට උගන්වනවා වගේ කරන තේරුණාද කවුරුත් නැද්ද මෙතන පාඩම් කරන්නේ වයිට් බෝඩ් එකක ඇඳ නිකන් කවුරු හරි නෑ ඔඩියන්ස් එකක් නැහැ ඉතින් මොකෙක්ද යාවට දැන් මේක මතකද එහෙම කියලා චිත්‍ර ඇඳ එහෙම උගන්වන්න පාඩම් කරනවා මෙතන ඒක තමයි මතක තියාගන්න සාර්ථකම ක්‍රමය තේරුණාද හේතුව ළමයි මම කියන්නේ විශේෂයෙන් බයොලොජි වල මම අර කලින් කියවනේ අපේ ඉමෝෂන්ස් එක්ක දෙයක් බිල්ඩ් අප් කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඒතර පළවෙනි දේ ඔයාලගේ තියරිය වෙන්න ඕනේ විෂයට ආස වෙන්න අප්පිරියාවෙන් අකමැත්තෙන් කරන කිසිම දෙයක් මතකෙ ඉනවද නැහැ. උඹලගෙන් සින්දුවක් ඇහුවොත් එහෙම ලිරික්ස් මුලින් ඉඳන් අසාගේට පාඩම් නේද? ඒ කටපාඩම් කරන සින්දු උදේ නෑ. එකපාරේ සමහරවිට සින්දු වල තියෙන ලිරික්ස් ඔක්කොම පාඩම් කරනවා. නේ? ආය සමහරවිට දෙතුන් පාරක් ආවොත් ආය ඇයි සින්දුවට ආස. තේරුණා? ආසාවෙන් කරන දෙයක්. සමහරවිට මේ ගානක් අතර ගම සින්දුවක් දාන්න නම් කරන්නේ ගාන හැදෙන්න සමහරවිට සින්දුව දාම මතකෙ නෑ. එහෙමත් වෙන්න පුළුවන්. දෙපැත්තටම යනවා. හරිද? ඒ ආසාවෙන් දෙයක් කරොත් ඒක අපේ happy good feel good hormones අනම්මනම් ඔක්කොමත් එක්කෙන chemical reactions එක අපේ brain එක මොකද කරන්නේ මේක හොඳ දෙයක් මේක මතක තියාගත්ත යුතු දෙයක් ලෙස සලකලා brain එකේ memory එකට දානවා memory type දෙකයි temporary and permanent తాවකාලික සහ සදාකාලික permanent memory එකට තමයි අපි දාගන්න බෑ ඒතර පළවෙනිම දේ වෙන්නේ ඔයාලා මේ විෂයට ආස වෙන්න chemistry වලට ආස වෙන්න ඒතර ආසාවෙන් දෙයක් කරන්න ඔයාලට ඒක මතක තියෙන chance එක වැඩි. අප්පිරියාවෙන් අකමැත්තෙන් කරනවා මතක තියෙන්නේ නැහැ. බොරු කියන්නේ උන්නේ උඹලට experience අකමැත්තෙන් දෙයක් පාඩම් කරපන් ඒක මතක තියෙන්නේ. ඒකනම් බැන ආයෙ බලන්න. ඉතින් මතක නැතිනම් ආයෙ බලන්න. වැඩක් නැහැ. ඒ බැනමයි බලන්න. මතක තියෙන්නේ. ඒකට ඔළුව ක්ලියර් කරගන්න මේක මම ආසාවෙන් කරන්නේ. මේක හොඳ වැඩක්. මතක තියාගන්න එක මට වැදගත්. ඒ විදිහට ඉන්න. ඊළඟට සෙන්සස් පාවිච්චි කරන්න. තමන් පාඩම් කරන්නේ පොතක් කියලා විතරයි. තේරුණාද? ඔයාගේ එන්ගේජ් වෙන ළමයි විෂන් එක විතරයි. අපිට දේවල් මතක තියාගන්න පුළුවන් අපේ සෙන්සස් කීයක් තියෙනවද? 5. නේ? විෂන්, hearing, මොනවද තියෙන්නේ? smell, taste and touch. touch එකේ කීයක් තියෙනවද? සෙන්සස් එක දැන් ඔය මොකක් හරි perfume එකක සුවඳ, මලක සුවඳ. තේරුණාද? ඇහුණු සින්දුව, කාපු කෑමක රස මතක් කරොත් ටක් ගාලා එන්නේ නැද්ද? අම්මෝ එදා කාපු කොත්තු වල සුපිරි. එනවනේ ටේස්ට් එක කටට කියලා ඇවිල්ලා නේ. ඒ මෙමරි එක එනවා. අර perfume එක නේද පට්ට සුවඳ. සුවඳ නිකන් දැනනවා වගේ එනවා ෆීලිං. ඒතර අපිට පුළුවන් නම් අපි පාඩම් කරන දේවල් මේ සෙන්සර්ස් වලට ඉන්කෝපරේට් කරන්න. ඒව ළමයි අපිට මතක තියාගන්න හරි පහසුයි. මේකට මම මගේ තියරි හරිද? ඒ කියන්නේ මේ තියරි වයිස් මම කරන අර පේමන්ට් ටෙක්නික් කියලා. මම කියන්නේ මම කරපු එක. සාමාන්‍යයෙන් දෙයක් පාඩම් කරද්දී ඔයා නිකන් ජස්ට් වාඩි වෙලා කියවනවා නම් ඔයාගේ පෙනීම කියන එක විතරයි ඉන්න ඕනේ. ඒතර ඒ විෂන් එකෙන් යන මෙමරි එක විතරයි ඔයාගේ ගබඩාව.
හැබැයි වාට පුළුවන් නම් සමහර අය මෙතනදී කෑ ගහලා පාඩම් කරනවා. පාඩම් කරන හැබැයි ගෙදර දොරක් පහක් මිනිස්සුන්ට වැඩක් කරක් කරන්න බෑ. නැත්තම් වටේ ඇවිද පොතක් කියෝ එහෙම පාඩම්. මාත් එහෙම නම පාඩම්. එතකොට ළමයි ඔයා කෑ ගහලා කට හඬින් කියද්දි වගේ කට වැඩ කරනවානේ. ඒක කටේ මසල් නෙවෙයි. කට පාඩම් කරනවා. කියන දේ මොකද වෙන්නේ? ඔයාගේ කන් දෙකෙන් ආය ඔයාටම ඇහෙන්න ගන්නවා. ඇස් දෙකෙන් පේනවා. හිතින් නිකම් පොතක් ඔය කියනකට වඩා ශබ්ද නගා කියවද්දි මතක හිටින ප්‍රමාණය වැඩි. හේතුව ඔයාට පේනවා, ඔයාට ඇහෙනවා, ඔයා කටින් කියවනවා. තුන් විදිහට ඔයාගේ සෙන්සර්ස් මේකට ඉන්වෝල්ව් වෙනවා. ඔයාට ඔයාගේ සෙන්සර්ස් ඉන්වෝල්ව් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි මේක වෙන්නේ. ඔය කෙමිස්ට්‍රි වල හොඳම දේ තමයි ලැබ් එකට ගියාම කලර්ස් වලට අමතරව ස්මෙල් එක. ඇමෝනියා නම් බුදු අම්මෝ පට්ට ගන්න. ආයෙත් කටක ගන්ධයක් සහිත පංචන් ස්මෙල් එකක් තියෙන ගෑස් එක මොකක්ද කිව්ව ගා මුළුට එනවා අම්මටසිරි H2S ගඳයි කිලු මිත්‍ර ගඳක් තියෙන්නේ ඇමෝනියා ගඳයි එහෙම කියලා ගඳ වායුවට ගෙනවා තේරුණාද ඒ වගේ පුළුවන් නම් පාඩම් කරද්දී වයිට් බෝඩ් එකක් ඕනෙත් නැහැ කොලයක් හරි ගන්න ඩයග්‍රෑම්ස් යූස් කරන්න තේරුණාද මේ ටේබල් ටෙක්නික් එක කියන්නේ මුලින්ම ඔයා ෂෝට් නෝට් එකක් මොකක් හරි එකක් ගහලා හදා ගන්න ඕනේ ස්කෙච් එකක් පාඩම් කරගන්න නේ සමරි එකක් වගේ ඔයාලා පාඩම් කරන්න ඕනේ ඒක බෝඩ් එකේ අදින්න මම නම් කරන්නේ අපි කියමු සෙල් එක කියලා සෙල් එක ඇඳලා සයිලස් ඇඳලා ඇතුලේ ඕගනයිස් එක ඇඳලා මයිටොකොන්ඩ්‍රියා ක්ලෝරෝප්ලාස්ට් එක නම් වල සේරම ටික දැන් ඔයාලා නැති වුණත් හිටියත් එකයි මට මම උගන්වනවා වගේ කියනවා මේ දින මයිටොකොන්ඩ්‍රියා මෙයාගේ ෆන්ක්ෂන් එක මේක මේ දින ක්ලෝරෝප්ලාස්ට් එක මෙයාගේ ෆන්ක්ෂන් එක මේක කොහොම කිය මම කටින් පාඩම් උගන්වනවා වගේ කරනවා පුදුම විදිහට මතක හරිද මතකෙ ඉතින් මාර විතර වැඩි. මෙතන ඔල්රෙඩි මේක ප්‍රැක්ටිස් කරන ළමයි ඇති. ඒ තමන් තනියම හොයාගන්න. තමන්ට ඒ විදිහ තමයි සෙට්. තේරුණාද? ශබ්ද නගා කියන සහ මේ ක්‍රමයෙන් පාඩම් කරන ප්‍රමාණය මතක පිටින් ප්‍රමාණය ගොඩාක් වැඩි. තේරුණාද? ඊළඟට ස්කෙචස්